ඉස්සෙල්ලම කියන්න ඕන ගොඩක් සතුටුයි මේ වර්ල්ඩ් කප් ස්ක්වොඩ් එකට සිලෙක්ට් වෙච්ච එක ගැන. ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා මේ දවස්වල තිබුණු ප්‍රැක්ටිස් සෙෂන් වල සහ ගහපු අපේ ක්ලබ් ටූර්නමන්ට් එකෙන් පස්සේ තමයි මේ අපි ආපහු ස්ක්වොඩ් එකත් එක්ක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. ඒකෙත් හොඳට පර්ෆෝම් කරලා තිබුණු පුහුණු කටයුතු වලත් හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ සූදානමකින් ඉන්නවා. ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් සහ අපි පුහුණු තරඟවලදීත් දවසක පුහුණු තරඟයක් සෙල්ලම් කරා. ඒකෙදිත් මට මැද සෙල්ලම් කරද්දී හොඳ සහයෝගයක් ලැබුණා මගේ එහා පැත්තේ බැට් කරද්දී එහා පැත්තේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගෙන් සහ මම බෝල් කරන වෙලාවටත් ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් මට ෆීල්ඩ් සෙටින්ග්ස් වලදී එහෙම ලොකු සහයෝගයක් ලැබෙනවා. මට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම ටීම් එකට දෙන්න සූදානම් වෙලා ඉන්නවා. නිතරම මම උත්සාහ කරන්නේ මට මගෙන් වෙන්න පුළුවන් බැටින් පැත්තෙන්ද බෝලින් පැත්තෙන්ද මගේ උපරිම කණ්ඩායමට දීලා රට ජයග්‍රහණය කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒක අපිට ගොඩක් ලොකු වාසියක්. මොකද අපි දේශීය තරඟ ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා මේ අපේ ක්‍රීඩාංගණවල. ඒක නිසා අපි කන්ඩිෂන් මොන වගේද කියන එක අපි හොඳටම දන්නවා. ඒක නිසා මම හිතන්නේ අපිට ඒක ලොකු වාසියක් වෙයි මේ තරඟාවලිය පුරාවට.